අයිබෝන් මිඩ්ක්‍රිකට් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. 2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර දැඩි ආందోලනාත්මක පොතක් වාර්තා වුණා. ඒ හිටපු ඉන්දීය වයස අවුරුදු 19 15 ලෝක කුසලාන ජයග්‍රාහකයෙකු සහ යෆ්නා කිංස් කණ්ඩායමේ සමහිමිකරුවෙකු වන මන්ජොත් කල්රා තරඟ පාවා දීමකට අදාළ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් ආරංචි මාර්ගවලට අනුව ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය බ්‍රහස්පතින්දා රාත්‍රියේ කොළඹ තරුපය හෝටලයකදී ඔහු අත්අඩංගුවටගෙන තිබෙනවා. විමර්ශනවලට අනුව තරඟයක ප්‍රතිඵලයට බලපෑම් කිරීම සඳහා ක්‍රීඩකයෙකුට රුපියල් මිලියන 9.5ක මුදලක් ලබා දීමට උත්සාහ කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. වාර්තා වන ආකාරයට අදාළ ක්‍රීඩකයා දින 10කට පමණ පෙර මෙම සිද්ධිය බලධාරීන්ට දැනුම් දී ඇති අතර එම පැමිණිල්ල මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. අත්අඩංගුවටගත් මන්ජොත් කල්රා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම සිද්ධිය හේතුවෙන් LPL 2020 තරඟාවලියට කිසිදු බලපෑමක් නොවන බවයි. ඒ අනුව සැලසුම් කළ පරිදි තරඟාවලිය අද SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දූෂණයට එරෙහිව ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් සීල විමර්ශන සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරනවා. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ශ්‍රේෂ්ඨය තුල මෑත කාලයේ වාර්තා වූ පළමු සිද්ධිය නොවේ. මීට මාස කිහිපයකට පෙර දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිටපු හිමිකරු තමීම් රහමාන්ද තරඟ පාවා දීමේ සිද්ධියකට අදාළව වරදකරු බවට පත් කෙරුණා. 2019 වසරේ හඳුන්වා දුන් ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා දූෂණයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා රටක් ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර අධිකරණ ක්‍රියාමාර්ග සහ නිලතොරතුරු ඉදිරියේදී නිකුත් කරනු ඇත. මෙවැනි උණුසුම් ක්‍රිකට් පුවත් විශ්ලේෂණ සහ විශේෂාංග ඔබට දිගටම ලබා ගැනීමට මිඩ්ක්‍රිකට් YouTube නාලිකාව subscribe කරන්න. වීඩියෝවට like එකක් දාන්න. ඔබගේ අදහස් කමෙන්ට් කරන්න සහ ක්‍රිකට් ලෝලී මිතුරන් සමග ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ස්තුතියි. නැවත හමු වෙමු.